බ්ලොග් channel එකේ පළවෙනි vlog එක ඉතින් අද අපි යන හදන්නේ දවස් දෙකකට මොන්රාගල. ඉතින් අද වීඩියෝ එක තාම අපි දැන් වීඩියෝ එක ස්ටාර්ට් කරනවා. ඉතින් තාම අපි කටි ලෑස්තිලා නැහැ. අපි නම් ලෑස්තිලා යන ගමන්ම ඊළඟ ෂොට් එකට යමු. හැමෝටම එන සෙට් එක. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ අපි දැන් ඉන්නේ මල්ලෝපිටිය හරි ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. අපි දැන් මල්ලෝපිටිය හන්දිය හරවන්නයි යන්නේ. එලන්ට පේනවා දැන් අපි යන ගමන් ඉන්නේ. දැන් මල්ලෝපිටියට දැන් අපි ඉන්නේ උයන්දන හරිය. දැන් අපි යන ගමන් සෙට් යාළුවනේ ඔයගලන්ට පේනවද මෙතන අතුගල තියෙනවා ඉන්න අපිට zoom කරලා වෙන්නන්න තියෙන අතුගල දැන් ඉන්නේ බස් ස්ටෑන්ඩ් එක ළඟ. දැන් තමයි අපි යන්න හදන්නේ. දැන් අපි ආයේ යනකොට සෙට් ගායිස් අපි දැන් උදේට තාම අපි කෑවෙන අපි ගෙදරින් උදේට කාලා නෙමෙයි ආවේ. අපි දැන් උදේට කන්න මොනවා හරි ගන්න ගියා තන බේකරියට. අපේ තාත්තයි අක්කයි. එහෙනම් දැන් ගෙනාට පස්සේ කමු. මට ගේනකුයි චොකලට් කිඹුල්ලක්. අපිට උදේ ගෙදරින් කාලා එන්න බැරි වුණා. එහෙනම් කද්දි සෙට් යාළුවනේ ඉතින් අපි පොඩි බඩගිනක් ආවා. ඉතින් අපි කනවා චොකලට් කිඹුලක් එක්ක යෝගට් පානයක්. යෝගට් පානේ බොනවා. යෝගට් පානේ කන්නේ. වෙනක් කමු. Nice. වෙනම් කාලා සෙට් ඔයාලන්ට පේනවා දැන් අපි ඉන්නේ මාවතගම ටවුන් එක පාස් කරලා. කඩවල වල බෝඩ් නම් නැහැ මං හිතන්නේ. ලොකුවට පේන. දැන් නුවර පැත්තට යන ගමන් ඉන්නේ. මම බීප් එකක් බොන ගමන් යන්නේ. ආයේ කෝල් එක. මෙතන තියෙන ලස්සන කඳු සෙට් එකක්. ඔයාලන්ට පේන ලස්සන කන්සෙප්ට් එකක් තියෙනවා. අට ලස්සන කන්සර්ට් එක පොල් අතකුත් එක්ක. අපි දැන් මේ ගලගෙදර කන්ද නගින තමයි ඉන්නේ. ස්පීඩ් බලනවා මේ දවස්වල පාරවල් හදනවා. මේ පැත්තට පට ලස්සන. මේ කන්දත් එක තියෙන වයිබ් එක නම් මාත් ඒ පාර හදනවත් එක්ක යන්න හරි අමාරුයි. අනික ට්‍රැෆික් එක අද ටික. එහෙනම් තාතනිය සෙට් දැන් ඉන්නේ කටුගස්තොට ටවුන් එකේ. අර තියෙන කටුගස්තොට පාලම. වෙන්නේ නැද මේ කලර් ලයිට් එක. දැන් යනවා. තාම යන ගමන්. අර වීම එක පින තාම වමනට යන්න වගේ තාම වමනේ ගියේ නෑ. අපි අක්කට ගියා. අක්කට තමයි කියන්නේ. අපි යනවා. ඔව්. මේ ලොකු පිළිමයක්. කොත්තඩේ පිළි. ඊනම් පස්සේ සෙට්
ඒක මාර ලස්සනයි යාළුවනේ ඒක. ආව යාළුවනේ ලස්සන දියල්ලා මේක ඇවිල්ලා පොඩි ලස්සන දියල්ලා මාරම ලස්සනයි. මේකෙන් දැන් මම වතුර ටිකක් පුරව ගන්න ඕනේ. ඒක නම් මාරු ඈ. මම එන වතුර ටිකක් පුරා මම සෙට් එක. දැන් තමයි අපි 18 වංගුව හරියටම පටන් ගන්නෙ. තියෙන 18 වංගුවේ පළවෙනි වංගුව. බලන්න පේනවා පට්ට ලස්සන view එකක් තියෙන සුපිරි. ඔන්න 18 වංගුවේ දෙවෙනි වංගුවත් අපි වහිනවා දැන්. ෆොටෝ ෂූට් එකක් වගේ. ඔයගොල්ලන්ට වංගු 18ම අනිවාර්යෙන් පෙන්නනවා. ඒකම අනිවාර්යෙන් අපි channel එක subscribe කරලා තියාගන්න මගේ අලුත් vlogs channel එක. ඒ වගේම මගේ tech channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. දැන් තුන්වෙනි වංගුවට ළඟයි රතන ඉස්සරහින් පේන්නේ. තුන්වෙනි වංගුව. තමයි ඉතින් 18 වංගුව. මේ වංගුව යනකොට ගොඩාක් කොටිට වමන වෙනවා. හැබැයි මට වමන යනවා ඊට කලින්. ඒක තමයි සීන් එක. ඔන්න එහෙනම් තුන්වෙනි වංගුවත් ඉවරයි. වීදුරු ඇරියට පස්සේ බබාට හොඳයිද ටිකක්? ඔන්න අපි 4 වෙනි වංගුවත් බැස්සා. මේ දවස්වල යන තැන හැමතැනම නායි කියලා තියෙනවා. මෙතනත් තියෙනවා ගල් වැටිද. මෙන්න තියෙනවා 17 වෙනි වංගුව. ඒත් එක්කම අනිත් පැත්තට තියෙනවා 18 වංගුව. එහෙනම් අපි 18 වංගුව කම්ප්ලීට් කරා. දැන් අපි වංගු 18ම බහලා ඉවරයි. එහෙනම් අපි ආයේ දවල්ට කන තැනදී සෙට් වෙමු. ඉතින් අද අපි ලන්ච් එක ගන්න මෙන්න මේ කැෆේ 64 කියන එකට තමයි ආවේ. ඇත්තටම මොකද මේක එම ලොකවලුත් නෑ හොඳයි. අපි දැන් ෆුල් රයිස් එකක් දාන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි රයිස් හදන එකක් කොහොම හරි වාඩිලා ඉමු. කෑම කාලා හොඳයිද කියලා බලමු. දැන් කෑම කාවම සෙට් වෙමු. හොඳට වහිනවා යාළුවනේ. හැබැයි ඉතින් මම මහවැලිය රෙකෝඩ් කරගන්නවා. වහිනින්ද වැඩි වෙලා පෙන්වන්නත් බෑ. මහවැලි ගඟ දෙවැත්තේ මහවැලි ඉස්සල වෙන්න දර ගඟ. ඒක කට්ට උඩින් උස්සන්න. මේ දවස්වල වතුර නෑ. දැටම වහිනවා. ඉතින් දැන් වහමු. දැන් මාත් එක්ක තෙමෙනවා. වැහි වැස්සත් එක්ක වැස්සත් අරගෙන තමයි යන්නේ. ඊළඟ ඉතින් පස්සේ හම්බෙමු. අපි ගත්ත බඩි රිංගු මම බඩි රිංගු කරලා වේලෙන් දෙසිලා ඉඳලා තියෙනවා. මේ බලන්න. බඩි රිංගු කරලා ඊට පස්සේ කොම්. ඒ යනවා වගේ ඉතින්. පට්ට ලස්සන view එකක් තියෙනවා. ඔය හොඳ තැනක් බලලා ඔයගලට පෙන්නන්නම්. වෙන යමු. තාම යනවා.
බලලා මම පෙන්නන්න. දැන් බලමු කල කනවා නිමුණට පස්සේ. අපි දැන් ඉන්නේ බිබිලේ මට පොඩි නිින්දකුත් ගියා දැන් තමයි නැගිට්ටේ. අපි දැන් ඉන්නේ බිබිලේ ටවුන් එක දැන් ටවුන් එක පාස් කරලා තියෙන්නේ. බිබිලි ඩිපෝ එක ගාව ඉන්නේ. බිබිලේ ඩිපෝ එක ළඟ ඉන්නේ. අපිට දැන් තව කිලෝමීටර් 40ක් විතර තියෙනවා යන්න. ඉතින් මට ඉන්න නිදාගන්න. එහෙනම් ගිහලා හම්බෙමු. මේක මේන් හැරෙන්න නෑනේ කෙලින්ම. හලෝ යාළුවනේ ඉතින් මට එන ගමන් නිින්දකුත් ගියා. ඉතින් අපි දැන් මොනරාකට ඇවිල්ලා ඉන්නේ. දැන් මම වොෂ් එක උදාගෙන දැන් ඉන්නේ පුංචිලා ගෙදර. මම දැන් කාලා හැමත් ඉන්නේ. මම මේ වීඩියෝ ගේම් එක ගන්න කල් තමයි දැන් මේ කැමරාව ඔන් කරේ. ඉතින් අපි මෙහෙම තමයි දැන් මොනරාගලට ආවේ. දැන් අපි මොනරාගලට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ එන ගමන් ආපු හැටි දකින්න ඇති වීඩියෝ එකෙන්. මට එන ගමන් කියන්නේ එනකම්ම නිින්ද ගියා. දැන් ටික කලින් කියන ආපු මම හැරුණා. දැන් වොෂ් එකම දාගෙන තමයි ඉන්නේ. ඉතින් ඕගොල්ලොත් මේ වගේ 18 වගේ එහෙම ගිහලා දින අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම මගේ channel එක අලුත් channel එක subscribe කරන්න. මගේ ටෙක් channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් මම ගිහලා එන්න. මම ලස්සන සංජයට